වටිනා උදාාර පින්කම සිද්ධ කරන්නේ මූලික අරමුණක් පරමාර්ථයක් බලාපොරොත්තුවක් සිටතිව මෙහි අරමුණු හැටියට සඳහන් කරන්නේ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි වල දැනට ජීවත් වෙන ප්‍රියංකා චාමලී පල්ලේ ගෙදර මහත්මිය ඒ වගේම එළනි වහාරුට පදිංචිව සිටින පාඨශාලාචාර්ය චූලානි චමරිකා හඳුන්වන මහත්මිය ඒ වගේම ඕස්ට්‍රේලියාවේ සිඩ්නි වල පදිංචි හිමාලි සමන්මාලා හඳුන්වන මහත්මිය ඒ වගේම අලාවට මයිකුලම පදිංචි හේමානි චන්දිමාලා හඳුන්වන මහත්මිය අතුළු මේ ද්වාදරුවන් පිරිසගේ සදාදරණීය මෞර්තියන් සිහිපත් කරලා එයයන් පුණ්‍යානුමෝදනා කිරීම මූලික අරමුණ බවට පත් කරගෙනයි මේ වටිනා උදාාර පින්කම සිද්ධ කරන්නේ 2023 මාර්තු මාසේ 17 වෙනිදා අභාවයට පත්වන ලැබුණු පාඨශාලාචාර්ය ප්‍රේමලතා විජේසුන්දර මහත්මිය සිහිපත් කරලා ඉතුමියන්ට පුණ්‍යානුමෝදනා කිරීමත් ඒ නෑනියන්ට පුණ්‍යානුමෝදනා කිරීමත් ඒ වගේම ඉස්ලාමලත් දෙදවිලදාරණයක් ඇටියට කටයුතු කරපු ප්‍රේමලතා විජේසුන්දර මහත්මියට පුණ්‍යානුමෝදනා කිරීමත් ඒ වගේම වරලක් වාස්තු විද්‍යාඥයන් ලෙස කටයුතු කරන්නට යෙදුණු 2023 අප්‍රේල් මාසයේ දෙවන දින අභාවයට පත්වන්නට යෙදුණු හේමපාල අනුගුණ මහත්මයා ඒ පියතුමන් සිහිපත් කළ ඒ දෙපළට පුණ්‍යානුමෝදනා කිරීම මූලික අරමුණ බවට පත් කරගෙන මේ වටිනා උදාාර පින්කම සිද්ධ කරන්නට යෙදෙන්නේ. ඒ වගේම විශේෂයෙන් මේ පවුලට සහසම්බන්ධ වෙලා ක්‍රියා කරන අපේ මහා බැංකුවේ අධ්‍යක්ෂක තුමන් හැටියට කටයුතු කරන මන්ජුල ප්‍රියංකර මහත්මයාගේ පවුලේ අභාවයෙන් පත්වන්නට යෙදුණු මියගිය සියලු ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරන්නටත් ඒ වගේම ඒ හලාවත ප්‍රදේශයේ පදිංචි වෙලා ඉන්න ඒ වෛද්‍ය සරත් ගමගේ මහත්මයාගේ පවුලේ අභාවයට පත්වන්නට යෙදුණු සියලු ඥාතීන්ට මිත්‍රාදීන්ට මේ වෙලාවේ පුණ්‍යානුමෝදනා කරන්නට අරමුණු කරගනිමින් සිද්ධ කරන වටිනා උදාාර පින්කමයි සිද්ධ කරන්නට යෙදුණේ. ඉතින් දරුවෝ පිරිසගේ සදාදරණීය මෞර්තියන් සිහිපත් කරගෙන ඒ ඇතුළු වංශානුගත සියලුම ඥාතීන් පුණ්‍යානුමෝදනා කිරීම පිණිසයි මේ වටිනා උදාාර උතුම් පින්කම සිද්ධ කරන්නට යෙදෙන්නේ. මේ කරන පින්කම පිළිබඳව මේ පිටුතුන් අවබෝධයෙන් යුක්තවයි කටයුතු කරන්නේ. අපේ බුදුරජාණන් වහන්සේ අපිට උගන්වන ධර්මයේ තුල කෙනෙක් ජීවත් වෙලා ඉන්න කාල සීමාව තුළදී tempat කරගත යුතු, ගබඩා කරගත යුතු, රැස් කරගත යුතු නිධානයන් කීපයක් පිළිබඳව, ධනයන් කීපයක් පිළිබඳව අපේ ත්‍රිපිටක සාහිත්‍යයේ සඳහන් වෙනවා. ආර්ය ධන සූත්‍රය කියන සූත්‍ර දේශනාවක් ලස්සන වටිනා සූත්‍ර දේශනාවක්. මේ සූත්‍ර දේශනාව තුළ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා කෙනෙක් ජීවත් වෙන කාල සීමාව තුළදී උපයාගත යුතු ධනයන් 7ක් පිළිබඳව. ශ්‍රද්ධා ධනං, සීල ධනං, ඉරියොත්ප්පියං ධනං, සුත ධනං ච චාරෝච පඤ්ඤාමේ සත්තමං ධනං කියලා සූත්‍ර දේශනාව තුළ සඳහන් කරන්නේ කෙනෙක් ජීවත් වෙන උපයාගත යුතු ධනයන් 7ක් පිළිබඳව. ඒ ධනයන් 7 මේ ජීවත් වෙන කාල සීමාව තුළදී අපි විසින් රැස් කරගත යුතුමයි. ඒවා මෙලොව පමණක් නෙවෙයි පාරලෞකික ජීවිතවලට ප්‍රයෝජනවත් වෙන උපනිශ්‍රය වෙන ධනයන් හැටියටයි බුදුරජාණන් වහන්සේ අපිට උගන්වන්නේ. ශ්‍රද්ධා ධනය, ශ්‍රද්ධාව කියලා කියන්නේ ධනය. ශ්‍රද්ධාව කියලා කියන්නේ දුරුවන් පිළිබඳව පවත්නා වූ විශ්වාසය. බුදුරජාණන් වහන්සේ පිළිබඳව, ධර්මය පිළිබඳව, මහා සංඝරත්නය පිළිබඳව විශ්වාසයක්. අසීමිත වූ විශ්වාසයක් තියෙනවා. ඒකට කියන්නේ අචල ශ්‍රද්ධාව කියලා. මේ ශ්‍රද්ධාව කියලා කියන්නේ කෙනෙකුගේ ජීවිතයේ වර්ධනය කරගත යුතු ධනයක්. ඊළඟ සීල ධනං කියලා සඳහන් කරන්නේ සීලය. සීලය කියලා කියන්නේ එක වචනයකින් කිව්වොත් ඉක්මීම. එහෙම නැත්නම් කායික වාචික සංවර භාවයට සීලය කියලා කියනවා. මේ කායික වාචික සංවර භාවය කෙනෙක් ජීවත් වෙලා ඉන්නකොට ඇති කරගෙන ඉන්නවා නම් ඒ තමගේ ජීවිතය
ජීවිතේ උපයා ගන්න තියෙන ධනයක් හැටියට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ. හිරියොත්ප්පියන් ධනන් කියලා කිව්වේ ලැජ්ජාවයි. හිරියොත්ප්ප කියලා කියන්නේ ලැජ්ජාව සහ බය. පව් කරන්න තියෙන ලැජ්ජාවට බය කියන්නේ හිරියොත්ප්ප කියලා. කෙනෙක් හිරියොත්ප්ප කියන ගුණයන් තමන්ගේ ජීවිතවල ඇතුව කටයුතු කරනවා නම් ඒ අය ධනයක් උපයා ගන්න දිසක් හැටියට බුදුහාමුදුරුවෝ දේශනා පැහැදිලි කරන්නේ. ඊළඟට කියන සුත ධනංච ඡාගෝච. මෙතන සුත කියලා කියන්නේ ධර්ම ශ්‍රවණය කිරීම. ධර්ම ශ්‍රවණය කිරීම ධනයක් හැටියට බුදුරජාණන් වහන්සේ අපිට මෙතනදී පැහැදිලි කරන්නේ. වටිනාම කාරණාව අපිට මෙතනදී අදාළ වෙන්නේ ඡාග සම්පත්තිය. සුත ධනංච ඡාගෝච. ඡාග කියලා කියන්නේ ත්‍යාගය. ත්‍යාගය කියන මෙතනදී අදහස් කරන්නේ දහම් අටුවාව අපිට පෙන්නන්නේ දන් දීම කියන කාරණාව. දන් දෙනවා කෙනෙක් ඒ පුද්ගලයා තමන්ගේ සසරටම ප්‍රයෝජනවත් වෙන අනුගාමික නිදානයක් තැන්පත් කරගන්නවා, ධනයක් රැස් කරගන්නවා වගේ බුදුහාමුදුරුවෝ පැහැදිලි කළා. කෙනෙකුට මේ ලෝකේ කරන්න අපහසුම කාර්යය මොකක්ද කියලා අහුවොත් මේ දෙන එක, දන් දෙන එක, තමන් ළඟ තියෙන දේවල් තවත් කෙනෙකුට දෙනවා කියන එක තරම් අමාරු කාර්යයක් තවත් ඇත්තේ නැහැ. ඒක හරි අමාරුයි. එතෙන්දි හිත සකස් කරගන්න ඕනේ. අපි මේ හැම එකක්ම හරි හම්බ කරගන්න වෙන සමාන්ති වෙලා. ඒ වෙහෙත මහන්සි වෙලා හරි හම්බ කරගන්න දේවල් අතහැරීමේ අදහසෙන් දෙනවා කියන එක හරි අපහසු වෙනවා. නමුත් ඔබ මේ පිළිවෙලට හිත සකස් කරගත්තා. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටපු ඒකසාරක බමුණගෙන මේ අය හැමෝම අහලා තියෙනවා. මේ ඒකසාරක බමුණට දෙන්නේ එකම සලුවයි. උඩුකය වහගෙන යන්න නෝනටත් මෙයාටත් දෙන්නටම තුන් එක සලුවයි. ඉතින් බුදුරජාණන් වහන්සේගේ බණ අහන්න යනවා. තමන්ගේ බිරිඳ දිවා කාලයේ බුදුරජාණන් වහන්සේගෙන් බණ අහන්න යවලා සාමයන් අවස්ථාවේ යනවා. ඒකට හේතුව තමන්ට සලුවක් නොමැති වීම නිසා. ඒක සාකච්ඡා බමුණට මේ දවසක් බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා ධර්ම දේශනාව අවසන් වුණාට පස්සේ හැමෝම මොනවා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පූජා කරනවා. නමුත් මේක සාකච්ඡා බමුණට දෙන්න දෙයක් තිබුණේ නැහැ. ඒක සාකච්ඡා බමුණ කල්පනා කරනවා මට මේ තියෙන එකම සලුව මට බිරිඳට තියෙන එකම සලුවයි මේ දුකයි වහගෙන යන්න. මේ එක සලුව බුදුරජාණන් වහන්සේට පූජා කරන්න ඕනේ කියලා හිතෙනවා. ඒ හිතනවත් එකම අකුසල සිතිවිල්ලක් ක්‍රියාත්මක වෙනවා නෑ මේක දීලා හරියන්නේ නෑ. අපිට ඒක සලුවක් නැති වෙනවා. භාර්යාවටත් මටත් පරිහරණය කරන්න සලුවක් නැති වෙනවා කියලා නැවත හිතෙනවා. ඒ අකුසල සිතිවිල්ල යටපත් කරගෙන නැවතත් මේ සාරක බවුන හිතනවා නෑ බුදුරජාණන් වහන්සේට මම මේ සලුව දෙනවා කියලා. නැවතත් අර අකුසල සිතිවිලි ක්‍රියාත්මක වෙලා මේක පින්කම කරගන්න බැරි වෙන තැනකම කටයුතු වෙනවා. ඒක සාරක බවුනට නැවතත් සිතිවිලි ඇති වුණාන් පස්සේ මේක බුදුරජාණන් වහන්සේට පූජා කරන්න ඕනේ කියලා. ඒ සිතිවිලි මාත්‍ර වෙනස් වෙන පෙර ආතුව ඒක සාරක බවුන දුවගෙන ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට මේ සලුව පූජා කරනවා. ඒක සාරක බවුනට ඒ සලුව පූජා කිරීම කරනකොට මේ ආනිසංස විසාවෙන්ම ඒ මෙලෝ වශයෙන්ම විපාක ශක්තිය ලැබිලා මේක සාරක බවුනට රජුගෙන් පවා පැසසුම් ලැබිලා ඇති වෙන සලුපිලි තමන්ට පරිහරණය කරන්නට අවශ්‍ය කරන වගේ මේ ප්‍රදේශයේ ජීවත් වෙන හැම දෙනාටම පූජා කරන්න පරිත්‍යාග කරන්නට ප්‍රමාණවත් වෙන විදිහේ සලුපිලි රජතුමාගේ මූලිකත්වයේ රාජභාණ්ඩාගාරය තුලින්ම ලැබිලා තියෙනවා. ඒකෝට මෙන්න මේ වගේ ආනිසංස දන් දීම තුලින් අපි හැම දෙනාටම ළඟා කරගන්න පුළුවන්කම ලැබෙනවා. හැබැයි දන් දෙන්න හිත සකස් කරගන්න එකයි අපහසු කාර්යය බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළේ. දාන යුද්ධත් සමානමාවු කියලා ධර්මයෙන් සඳහන් කරා. දන් දෙනවා කියලා කියන්නේ යුද්ධයක් කරනවා වගේ. හිතත් එක්ක යුද්ධ කරන්න ඕනේ. ඔබේ ප්‍රත්‍යඥ මිනිස්සු නිසා ලෝභකම තියෙනවා. ගිහි පැවිදි ඔබ අපේ හැමෝගෙම සිත්වල ලෝභකම තියෙනවා. අපේ දේවල් ඉල්ලුවට අපි හැම දෙයක්ම දෙන්න යන්නේ නැහැ. ඒ නිසා නමුත් පරිත්‍යාගශීලීකයේ ස්වභාවය තමයි තම තමන් දන් දෙන්නට උවමනා වෙලා උවමනා දේවල් දන් දෙනවා. හැබැයි මේ දන් දෙන වෙලාවේදී අපේ හිතේ ක්‍රියාත්මක වෙන බලවත් අකුසල මූලයන් යටපත් කරගන්නට ඕනේ. ලෝභකම යටපත් කරගන්නට ඕනේ. ලෝභකම යටපත් කරගන්න නැත්නම් දන් දෙන්න බෑ. ලෝභය කියලා කියන්නේ තමන් ළඟ තියෙන දේවල් පිළිබඳව පවත්නා වූ ආසාව. ලෝභය, ආසාව, බැඳීම, මමත්වය, ආදරය, ලෙන්ගතුකම මේ හැම එකක්ම කියන්නේ ඒකම දෙයක්. ලෝභකම තමන් ගාව තියෙන දේවල් වලට කැමති. ආසයි. ඒකට කියන්නේ ලෝභකම කියලා. ලෝභකම යටපත් කරගෙන ඕන දන් දෙන්න.
දේශය යටපත් කර ගන්නට ඕන දන් දෙන්න. දේශය කියලා කියන්නේ තරහව. ඒකට අපි ධර්මයේ තුල පටිඝය කියලා කියනවා. නමුත් මේ දේශය දිනනවා කියනකොට දන් දෙන්න බෑ. පරිත්‍යාගශීලී අදහස් ඇති වෙන්නේ නැහැ. නමුත් දන් දෙන්න කැමති කෙනාගේ මේ දේශය යටපත් වෙනවා. ඒ වගේම මෝහය කියලා කියන්නේ අවිද්‍යාව, නොදන්නාකම, මෝඩකම. එහෙම නැත්නම් මිත්‍යා දෘෂ්ටිය. මේ මෝහය තියනවා කියනකොට දන් දෙන්න බෑ. දන් දීලා පින් සිද්ධ වෙනවා. මේකින් අපේ ඥාතිවරුන්ට අනුමෝදන් කරන්න පුළුවන්ද කියලා සැකයක් නැති වුණොත් අඥානකම නිසා අනුනකම නිසා හෝ උපක්ෂණ අපිට නැති වෙන්න පුළුවන්. එහෙම ඇති වුණොත් මේ කරන පින්කමේ ආනිසංස හීන වෙලා යනවා, අඩු වෙලා යනවා. නිසා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා දන් දෙන වෙලාවේදී හිත පිරිසිදු භාවයෙන් පත් කර ගන්නට ඕන. ඒකයි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළේ කාග සම්පත්තිය කියලා කියන්නේ ධනය. මෙන්න මේ ධනය ඒක රාශී කර ගන්නත් නම් මුලින්ම හිත පිරිසිදු භාවයෙන් පත් කර ගන්නට ඕන. ඊළඟට වස්තුව ධාර්මික වෙන්න ඕන. මේ දන් දෙන්න ප්‍රයෝජනට ගන්න මිලමුදා ධර්මානුකූලව උපයාගත් දේවල් වෙන්න ඕන. බුදුහාමුදුරුවෝ අපිට තිලෝකුට සූත්‍රයෙන් පෙන්නන උත්තාන විරියාගත බාහා බල පරිහිතා සේදා වක්කිතා ධම්මේන ධම්මලත්තාවේ. උත්තාන විරියාගතා කියලා කිව්ව උත්සාහ වීරයෙන් යුක්තව. බාහා බල පරිහිතා කියලා කිව්ව බාහුවල යොදවන. සේදා වක්කිතා කියලා කිව්ව දහඩිය හෙලලා. ධම්මේන ධම්මලත්තා ධර්මානුකූල කර්මාන්ත රැකිරක්ෂා කරලා දැහැමින් සම්පාදනය කරගත්තු දේවල් වලින් තමයි දන් දෙන්න ඕනේ. ඒක තමයි ආනිසංස ප්‍රබල. ඒ නිසා මේ පින්නතුන් බොහොම ධර්මානුකූල වෘත්තිමය රැකියාවන් වල යෙදෙන යමක් උපයාගෙන ජීවත් වෙන අය ඉතින් ඒ උපයාගත්තු දේවල් විපහදා කරමින් තමයි මේ දාන සූදානම් කරගෙන තියෙන්නේ මේ හැමදෙනා. ධර්මානුකූලව අධාර්මික බුදුහාමුදුරුවෝ නොකළ යුතු වෙලදාම හැටියට නොකළ යුතු රැකිරක්ෂා හැටියට ධර්මයේ තුල පැහැදිලි කරන කාරණා ටිකක්වත් කරලා නෙවෙයි ධර්මානුකූලව මේ යමක් උපයගෙන ජීවත් වෙන්නේ කාරණා සම්පූර්ණ වෙලා තියෙනවා. වස්තුව ධාර්මිකයි. ඊළඟට කෙත්ත සම්පත්තිය. කෙත්ත සම්පත්තිය කියන්නේ ප්‍රතිග්‍රාහකයන් වහන්සේලා. මේ දාණය දෙන්න පුළුවන් පිරිස් ඉන්නවා. පුද්ගලික වශයෙන් දන් දෙන්න පුළුවන්. දාන 14ක් පිළිබඳව බුදුහාමුදුරුවෝ පැහැදිලි කරලා දේශනා කරනවා. ඒ දාන 14 තමයි තිරසංගත සත්‍යයට අපිට දන් දෙන්න පුළුවන්. ඒකත් දානයි. හැබැයි ඒක පුද්ගලික දානයි. පුද්ගලික දාන 14ක් ගැන ධර්මයේ සඳහන් කරනවා. තිරසං යෝනිය උපන් තිරසං සත්‍යයට දන් දෙන්න පුළුවන්. ඒක පින් සිද්ධ වෙනවා. ආත්ම භවස්ය ගණනාවක් ආනිසංස ලැබෙනවා. ඒ වගේම කිසියම් සීලයක් ආරක්ෂා නොකරන දුගීමගේ යාචකයෙකුට දන් දෙන්නත් පුළුවන්. දුගීමගේ යාචකයෙකුට කෙනෙකුට දන් දෙන්න පුළුවන්. ඊළඟට යම්කිසි සීලයක් ආරක්ෂා කරන ප්‍රතිපත්ති ගෞරව කෙනෙකුට දන් දෙන්න පුළුවන්. ඒත් පින් සිද්ධ වෙනවා. ඒ වගේම තවත් අපිට දන් දෙන්න පුළුවන් අන්‍යාගමික නම් යම්කිසි ප්‍රතිපදාවක් ආරක්ෂා කරමින් ධානාදී උපදවාගෙන ඉන්න කෙනෙකුට දන් දෙන්නත් පුළුවන්. ඒක පුද්ගලික දානයි. හැබැයි ඒ අයට දන් දෙනවට වඩා සෝවාන් මාර්ගයේ ගමන් කරන කෙනෙකුට දන් දෙනවා ඊට වඩා සංසදායි. සෝවාන් ඵලයටපත් වුණ කෙනෙකුට දන් දෙනවා නම් ඊට වඩා සංස ලැබෙනවා. ඊළඟ සකෘදාගාමී ඵලයේ මාර්ගයේ ගමන් කරන කෙනෙකුට දන් දෙනවා නම් ඊට වඩා සංස ප්‍රබලයි. අනාගාමී ඵලයටපත් වෙච්ච කෙනෙකුට දන් දෙනවා නම් ඊටත් වඩා සංස වැඩි. ඊළඟට අනාගාමී මාර්ගයේ ගමන් කරන අනාගාමී ඵලයටපත් වෙච්ච අරිහත් මාර්ගයේ ගමන් කරන මහරහතන් වහන්සේලාට පුද්ගලිකව දෙන දානයේ ආනිසංස එකින් එකට වැඩි වෙනවා. මහරහතන් වහන්සේලා 100ක් නමකට දෙන දාණයට වඩා එක පසේ බුදුරජාණන් වහන්සේ නමකට දෙන දානයේ ආනිසංස ප්‍රබලයි. පසේ බුදුරජාණන් වහන්සේලා 100ක් නමකට දෙන දානයේ ආනිසංස වලට වඩා එක ලෞතර බුදුරජාණන් වහන්සේ නමකට දෙන දානයේ ආනිසංස ප්‍රබලයි. බුදුරජාණන් වහන්සේට දෙන දාණයටත් වඩා පුද්ගලිකව මහා සංඝරත්නයේ බුද්ධ ප්‍රමුඛ මහා සංඝවරුන්ට දෙන දානයේ ආනිසංස ප්‍රබලයි. ඒ නිසා තමයි ඒක බුදුරජාණන් වහන්සේගේ ගිහි කල සුළුමා වෙච්ච මහා ප්‍රජාපති ගෞතමී දේවිය තමන්ගේම දෑතින් නිර්මාණය කරගත් සිවුරකුත් අරගෙන බුදුහාමුදුරුවන්ට යනවා. තමන්ගේම අතින් සිවුර වියාගෙන මහගෙන බුදුහාමුදුරුවන්ට පූජා කරන්න යන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ පූජාව ප්‍රතික්ෂේප කරනවා. බුදුරජාණන් වහන්සේ ගෞතමියට පැහැදිලි කරන්නේ මේක සංඝයාට මහා සංඝරත්නය වෙනුවෙන්ද සංඝයාට යමක් ශ්‍රද්ධාවෙන් පූජා කරනවා නම් එයාට ආනිසංසදායි මහා කුසල රැස් කර ගන්නට පුළුවන්. ඒ නිසා මේ තමන්ගේ කුංචි අම්මට සුළුමවට වැඩි ආනිසංසයක් මේ කුසලයෙන් ලබා දෙන අදහස බුදුරජාණන් වහන්සේ
මේ කාරණාවන් පිළිබඳව පිළිවෙල සිහිපත් කළේ. නිසා මහා සංඝරත්නයට දන් දෙනවා කියන කාරණාව ආනිසංසදායී මහා පින්කම මේ පින්තුනේ ධාතුතුන් පින්කමයි අද දවසේ සම්පූර්ණත්වයට පත් කරගන්නට යෙදෙන්නේ. ඉතින් දිගට බණ කියන්න අවස්ථාව මේ කල වේලාවේ ඉඳලා තියෙන නිසා හැමදෙනාම කල්පනා කරගනිමු. මහා සංඝරත්නයේ වෙනුවෙන් මේ දානය පූජා කරන්න. බුදුරජාණන් වහන්සේ ධර්මයේ තුලක් උගන්වනවා. මහා සංඝරත්නයේ කෙනෙක් ශ්‍රද්ධාවෙන් දන් දෙනවා. ඒ දන් දීමේ ආනිසංස කවදාවත් නැති වෙන්නේ නැහැ, ක්ෂය වෙන්නේ නැහැ, අඩු වෙන්නේ නැහැ. පඨවි සාගරෝ මේරෝ කයන්යන්ත උගන්තේ කප්පාණි සත සහස්සානි සංගේ දින්නං නනස්සති කියලා ධර්මයේ තුල සඳහන් කරන්නේ. මේ ලෝකයේ පවතින සාරභාරවත් වේ කියන්නේ දිගප්පරලක් සත්‍ය කියන්න බැරිය. පඨවි කියලා කියන්නේ පෘථුවිය, සාගරෝ කියලා කියන්නේ මහා සාගරය, මේරෝ කියලා කියන්නේ මහා මේරු පර්වතය. මේ සියල්ලක්ම කල්පයක් ගෙවිලා අවසාන වෙනකොට විනාශ වෙලා යනවා. හරියට අපුරු කුච්ච බුදන කලුතුරු වෙන්නේ නැහැ. විනාශස්ස භාවයෙන් පත් වෙලා යනවා. මේ සියල්ල විනාශ වුණා. අප්පාණි සත සහස්සානි කල්ප 10000 ගණනක් ගත වෙලා ගියා. සංගේ දින්නං අනස්සති මහා සංඝරත්නයේ ශ්‍රද්ධාවෙන් යමක් පූජා කළා. මේ ආනිසංස කවදාවත් නැති වෙන්නේ නැහැ, ක්ෂය වෙන්නේ නැහැ, අඩු වෙන්නේ නැහැ. නිවන් දකින භවය වෙනකම් අපි පිටිපස්සේ ආනිසංස ලබා දෙමින් එන මහානීය පින්කම් මේ සිද්ධ කරන්නට යෙදුනේ කියලා හැමදෙනාම සතුටෙන් කල්පනා කරන්න ඕන. එනම් මේ වෙලාවේදී කල්පනා කරන කොහොම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් සූදානම් කරගන්න මේ දානයේ අවශේෂ භාගය මහා සංඝරත්නයට සංඝසතු පූජා කරනවා. පූජා වේවා, පූජා වේවා, පූජා වේවා. මෙතුලින් ජනිත වන උදාහරණ කුසලාන සංසදමය මේක 2023 වර්ෂයේ මාර්තු මාස 17 වෙනි දින අභාවයට පත්වන්නට යෙදුණු විශ්‍රාමලත් හිදනිලධාරිණී ප්‍රේමලතා විජේසුන්දර මාතාවට සදාදරණීය මෞතුමියට ඒ වගේම 2023 අප්‍රේල් මාසයේ දෙවන දින අභාවයට පත්වන්නට යෙදුණු වරලත් වාස්තු විද්‍යාඥ හේමපාල හඳුන්ගොඩ පියතුමන්ට ඒ දෙපළ ප්‍රධාන ළඟින් දුරින් කාලක්‍රියා කරලා පින් බලාපොරොත්තු වෙලා ඉන්න සිල් ඥාතීන්ට මේ පින් දෙන්න ලැබේවා. ඒ හැම දෙනාගේම සසල ජීවිතය යහපත් වේවා, දුකින් මිදේවා, නිවනින් සැනසේවා කියන ප්‍රාර්ථනාවෙන් හැම දෙනාම වැඳගෙන මේ විදිහට කියලා දානය සම්පූර්ණ ඉමාම් බෙක්ඛාන් සපාරික්ඛාන් නිකු සංගස්ස දේම ඉමාම් බෙක්ඛාන් සපාරික්ඛාන් නිකු සංගස්ස දේම ඉමාම් බෙක්ඛාන් සපාරික්ඛාන් නිකු සංගස්ස දේම සමාදන් වෙලා සම්පූර්ණ පූජාවක් සිදු කරලා මහා සංඝරත්නය වෙනුවෙන් දානය සංඝසතු කිරීම සිදු කරලා සර්වප්‍රකාරයෙන් ඇස්තරගල උදාාරණ කුසලාන සංස්කරණය විශේෂයෙන් ඒ අභාවයට පස්වන්න ලෙඩ ප්‍රේමලතා විජේසුන්දර මාතාව, හේමපාල හඳුන්වන මහත්මයා පියතුමා, ඒ වගේම මංජුල ව්‍යංකර මහත්මයාගේ පවුලේ අභාවයට පත්වෙච්ච මේ සියලු ඥාතීන්, ඒ වගේම වෛද්‍ය සරත් ගම්ගේ මහත්මයාගේ පවුලේ අභාවයට පත්වන්නට යෙදුණු මේ සියලු ඥාතීන්, ඒ වගේම මේ පින්කම් සඳහා මේ පින්වතුන් යොමු කරවන්නට යෙදුණු අපේ පිරිවෙන් විහාරස්ථානයේ බොහොම සමීප අපිට ගොඩාක් ලින්ගතු අපිට සහෝදරත්වයෙන් ඇතුළු කරන අපේ ගාමිණී මහත්මයා, එතුමාගේ පවුලේ අභාවයට පත්වෙච්ච මේ ඥාතීෝ, ඒ වගේම මේ පින්කමට අපි නොදන්න නම් දීපත් කරන නොදන්න බොහෝ දෙනෙක් ඇති. ඉතින් ඒ අය නමින් අභාවයට පත්වන්නට යෙදුණු මේ කියන හැමදෙනාටම මේ පින් ලැබේවා, ඒ සසර ජීවිතය යහපත් වේවා, සංසාර දුක් නිවාරණ නිවන සැනසේවා කියන අදහස. තම තමන්ගේ පින් බලාපොරොත්තු වෙලා ඉන්න ඥාතිවරු හිතේ තියාගෙන සහිපත් කරගෙන යනවට